සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම සුබ දවසක් වේවා යහපතක්ම වේවා. ඉතින් සියලු දෙනාම අපේ අලුත් YouTube නාලිකාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මේ වෙනකොට කීප දෙනෙක් දන්නවා අපි අලුතින්ම YouTube නාලිකාවක් ආරම්භ කරලා තියෙනවා කියලා. මේ YouTube නාලිකාවෙන් වෙන්නේ මොකද්ද කියලා මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. වැඩි විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. මේකේ අරමුණ සඳහන් කිරීමක් කරනවා. ඒකත් එක්කම මේකෙන් ඔයාලට දෙන්න ඕන දේ මම ලබා දීම කරනවා. ඔයාලා දන්නවා අපි මීට කලින් සරල උපදේශනයේ with SLS IK කියන YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙලා ඉන්නවා. තවමත් ඒකේ වීඩියෝස් අපි පළ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා. විශේෂයෙන්ම මම ඇතුළු මේ සමාජයේ කවදත් ගරු කරන ගොඩක් ආදරය කරන චරිතයක් ඉන්න නුවන් රාජපක්ෂ මහත්මයා. එතුමාගේ ලිපි එතුමාගේ දේශන ඒ ඔස්සේ මම ලබාගත් දැනුම මගේ අත්දැකීම් එක්ක ඔයාලා එක්ක බෙදා ගන්නයි මම උත්සාහ කරමින් ඉන්නේ ඒකේ. ඉතින් මම බොහොමත් කැමැත්තෙන් කරන channel එකක් SLSIK YouTube නාලිකාව. ඉතින් මේ channel එක පටන් ගන්න එකේ අරමුණ මම කියන්නම්. මට අවශ්‍ය වුණා මේ ලංකාව කියන රටේ අපේ සමාජය ඇතුලේ ලංකාවේ වෙන්න පුළුවන් පිටරටක ඉන්න පුළුවන් ලාංකිකයෙක් වෙන්න පුළුවන් ඒ වගේම විදේශිකයෙක් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක්ට පොදුවේ ගත්තම මිනිස්සු අපි හැමෝටම ප්‍රශ්න කියන එක තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලිනුත් ප්‍රශ්න කොටස් වල බෙදන්න පුළුවන් මානසික ප්‍රශ්න සහ ශාරීරික ප්‍රශ්න කියලා. ඉතින් ශාරීරික ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්තොත් ඒකට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් නැත්නම් වෛද්‍ය විද්‍යාව අවශ්‍ය වෙනවා. අපි ඒ කොටස කරන්නේ නැහැ. මොකද අපිට ඒ සම්බන්ධව දැනුමක් සහ අත්දැකීම් නැති නිසා. නමුත් මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි මනෝවිද්‍යාව, සයිකොලොජි. ඒ මනෝවිද්‍යාව ඒ තුලින් ලබාගත් දැනුමත් විශේෂයෙන්ම නුවන්ස වගේ ශ්‍රේෂ්ඨයන්ගෙන් තවමත් ලබා ගනිමින් ඉන්න දැනුම ආධ්‍යාත්මිකත්වයේ සම්බන්ධව සහ ඉන් එහාට මේ මොහොත කියන අභ්‍යාසයන් වල ඉතින් ඒවා මේ වෙලාවේ ප්‍රශ්න වලින් ඉන්නත් එක්ක මම බෙදා ගන්න කැමැත්තෙන් පසු වෙනවා. මේක කියන්න ඕනේ මම මේ වෙලාවේ කියලා කියන්නේ මේ මොහොතේ ඇත්තටම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වීඩියෝ එක පවා බලන අයට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා නිකන් ඔයගොල්ලන්ගෙන් අහලා බලන ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ නේද? මේ වෙලාවේ ඔයගොල්ලෝ බොහොම නිදහසෙන් මේ වීඩියෝ එකට හුම්කම් දෙමින් ශ්‍රවණය කරමින් බලමින් ඉන්නවා. ප්‍රශ්න ඇති වෙන්නේ මේ වීඩියෝ එකෙන් පස්සේ. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේට ගියාට පස්සේ ණය ප්‍රශ්න වෙන්න පුළුවන්, නැත්නම් ලෙඩ රෝගයක් වෙන්න පුළුවන්, මොනවා හරි ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, විභාග ප්‍රශ්න, පෞල් ජීවිතේ ප්‍රශ්න මොනවා හරි වෙන්න පුළුවන්. ඒවා ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ channel එකෙන් මම කරන්න උත්සාහ කරන්නේ ඒ වගේ ප්‍රශ්න වලින් ඉන්න අයත් එක්ක කතා කරන්න අවස්ථාවක් හදාගන්න එක වැඩියෙන්ම කියනවා නම් මා තුළ තියෙන ඒ දැනුමෙන් සහකම්පනයෙන් එයාලව සූපත් කිරීම තමයි මගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් හැමදාම උදේට මම කැමැත්තෙන් ඉන්නවා යම් පොසිටිව් තෝට් එකක් නැත්නම් ධනාත්මක සිතුවිල්ලක් උගලන්ට බෙදා ගන්න. එතනින් මම නතර වෙන්නේ නැහැ. එතනින් එහාට ගමනක් යනවා. අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. ඔයගොල්ලෝ දන්නවා මනෝවිද්‍යාත්මක විසඳුම් සම්බන්ධව Facebook pages නැත්නම් groups ගොඩක් ලංකාවේ තියෙනවා. ඒවල ගොඩක් අය anonymous post විදියට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඉන්නවා. ඉතින් ඇතැම් මේවලට මේ ලැබෙන මේ උත්තර ගත්තොත් ගොඩක් අයගේ මේ පෞද්ගලික අත්දැකීම් වලින් තමයි අනිත් අයට උපදෙස් දෙන්න යන්නේ. ඒක ඊටමත් බරපතල කාරණාවක්. මම කියන්නේ නැහැ මේ උපදෙස් දෙන්න එපා අය යමුකුත් කියන්නේ මට ඒක කියන්න අයිතියක් නැහැ. නමුත් මේ කියව යුතුමයි. මනෝවිද්‍යාව ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. මනෝවිද්‍යාවටත් වඩා මම කියන උපදේශනය ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. උපදේශනයේදී කරන්න උපදෙස් ලබා දීමක් කවදාකවත් කරන්න බෑ සහ ethics වල අපි ඉගෙන ගන්න සත්‍චාරිත්‍ර ධර්මවලත් අපි ඉගෙන ගන්නවා මේ අපිට උපදෙස් ලබා දෙන ක්‍රියාවලියක් නෙමෙයි. උපදේශනයේ මුලින්ම අපි ඉගෙන ගන්න මේක උපදෙස් ලබා දෙන ක්‍රියාවලියක් නෙමෙයි. උපදෙස් ලබා දෙන්න අපි ඕන කෙනෙක්ට පුළුවන් නේ. අපේ දෙමව්පියන්ට පුළුවන්, වැඩිහිටියන්ට පුළුවන්, අපේ යාළුවන්ට පුළුවන්. ඒ වගේ කොටසක්, ඒ වගේ පාර්ට් එකක් තමයි මේ දවස්වල මේ Facebook groups වල වෙන්නේ. ඉතින් ඒ උපදෙස් ලබා දීමත් එක්ක ඇතැම් වෙලාවට මිනිසුන්ගේ ජීවිතවල ප්‍රශ්න තවත් තීව්‍ර වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, වර්ධනය වෙන්න පුළුවන්. ඒක බැහුම් බරපතල කාරණාවක්. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටිනවා යම් කෙනෙක්ට උපදෙසක් දෙන්න කලින් ඒ ගැන එකපාරක් නෙමෙයි 100 පාරක් විතර හිතලා බලලා ඒ පිළිතුරු ලබා දෙන්න කාරුණික වෙන්න. ඊටත් වඩා වැඩිම අවශ්‍ය වෙන සහකම්පනය නැත්තම් අපි කියනවා එම්පති. සිම්පති නෙමෙයි එම්පති. සිම්පති කියන්නේ අනුකම්පාව. එම්පති කියන්නේ සහකම්පනය. සහකම්පනය කියලා කියන්නේ දැන් ඔයාට ඇති වෙන ප්‍රශ්නේ මේ වෙලාවේ එක මට දැනුණා වගේ හිතනවා. කියන්නේ තවත් උදාහරණකින් කියනවා නම් ඔයාගේ සපත්තුවර මම බහැලා බලනවා මට ඒක හරියනවද කියලා. ඒ වගේ සරලව කියනවනම්. ඉතින් සහකම්පනය කියන එක අපේ රටේ
මේ වෙනකොට වර්ධනය වෙමින් පවතින කාරණාවක් බවට පත් වෙමින් පවතිනවා. ඒක බොහොම සුබදායි දෙයක්. මීට පෙර අපේ රටේ සහ කම්පැනි කියන එක වැඩියෙන් තිබ්බනම් ගොඩක් තිබ්බනම් මේ වෙද්දී ඇතිවෙච්ච ප්‍රශ්න ඇති නොවෙන ඉඩ තිබ්බා. විශේෂයෙන්ම යුද්ධය, ආර්ථික ප්‍රශ්න මේ හැම දෙයක්ම දේශපාලනය ගත්තත් එහෙමයි. ඉතින් අපි උත්සාහ කරමු මේ හැම කන්සෙප්ට් එකම අපිට ඔලුවට දාගෙන මේ ගමන යන්න බෑ. අපි ඒක පැත්තකට තියලා අපි උපදේශනයත් එක්ක උපදේශනය වගේම ඊටත් එහා ගිය මේ තවත් කියන අධ්‍යාත්මිකත්වය සම්බන්ධයෙන් යම් දෙයක් අපිට අපේ ජීවිතේට ගන්න පුළුවන් නම් අපි ඒ පාර්ට් එකත් අරගෙන ලස්සන ගමනක් යන්න ඕනේ. ඉතින් ඒකට තමයි මේ channel එක මම අද ඉඳලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් උපදේශනයට සහභාගී වෙන්න අපහසුතාව තියෙන අයට එන්න වෙලාවක් නැති අයට මොනවා හරි ප්‍රශ්න තියෙන අයට මේ channel එකේ වීඩියෝ බලලා යම් දෙයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම ගැන පොඩි විස්තරයක් කියන්නම්. මම දිලුම් ශාරසනවත් මම කැලණි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධිධාරියෙක්. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව උපදේශනය සම්බන්ධව උපදේශනය සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලාව මම හදාarලා ඒකේ සායනික පුහුණුව ලබාගෙන තියෙනවා. එතනින් එහාට මම ශ්‍රී ලංකාවේ යම් රෝහල් වල පුහුණු වීම ලබා ගනිමින් ඉන්නවා. එතනින් එහාට මනෝවිද්‍යාත්මක උපදේශනයේ අවශ්‍ය අයට මම ඒක ලබා දෙමින් ඉන්නවා. ඉතින් මගේ සුදුසුකම් ගැන කියනවා නම් ඒවයි. ඉතින් තවදුරටත් කියනවා නම් උපදේශනීය අවශ්‍ය කාටද ඒ කෙනාට දෙන්න මම පසුබට වෙන්නේ නැහැ. ඒ කෙනාට මම ඉගෙන ගත්ත දේ ඒ කෙනාට අවශ්‍ය විදියට මම ලබා දීම කරනවා. ඉතින් අද වෙනකන් මගේ උපදේශනය හරහා කාටවත් ගැටලුවක් වෙලා නැහැ, ප්‍රශ්නයක් වෙලා නැහැ. කෙනෙක් ඉන්න තත්ත්වයෙන් හොඳ තත්ත්වයකට පත් වුණා මිසක් තවත් ආඝාතයට වැටිලා නැහැ. ඉතින් ඒ බව සඳහන් මගේ උපදේශන ලබාගත් කට්ටියගේ ඒ ප්‍රතිඵල වලින් මනාවට පිළිඹු වෙනවා. මට මේ channel එකෙන් අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන් උපදේශනයට ලබා ගන්නව නෙමෙයි. මම දන්නවනම් හොඳ උපදේශකවරයෙක් ඉන්නවනම් කවුරුහරි මම ඒ කෙනා ගාවට ඔයගොල්ලන් යොමු කරන්න පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම මනෝවිද්‍යාත්මක වෛද්‍ය ප්‍රතිකාර කෙනෙක්ට අවශ්‍ය නම් ඒ අයටත් අවශ්‍ය කරන මේ ඒ අයගේ විස්තර ලබා දීම මම සිදු කරන්න කැමැත්තෙන් ඉන්නවා. අපි මේ channel එකෙන් කරන්න ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඊටමත් අතිශය කාර්යබහුල ලෝකයක ඉන්න ඔයාලට යම් මොහොතක් වෙන් කරගෙන අපේ channel එකත් එක්ක එකතු වුණොත් ජීවිතේ යම් ආකාරයක සුළු වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක්. යම් මොහොතක් වෙන් කරගන්න. ඒ වෙන් කර ගැනීම තුළ ඔයගොල්ලන්ට හොඳ දෙයක් මේ channel එක හරහා ලබා ගන්න පුළුවන්. එහෙනම් channel එකේ නම දැනටමත් ඔයගොල්ලෝ දන්නවා. මම කියනවා ඔයගොල්ලන් කැමති නම් ඒක දිගටම පාවිච්චි කරන්න මේ channel එක. ඒ channel එක බෙදා ගන්න අනිත් අයත් එක්ක ඔයගොල්ලන්ට යහපත් දෙයක් විතරයි මේ channel එකෙන් ලැබෙන්නේ. දවස ආරම්භ කරන්න ධනාත්මක ශක්තියක් ලබා දීම කරනවා. මිනිසුන් වන අපි ගත්තම අපේ මනස ඉතින් අපි දන්නවා කොටස් දෙකකට බෙදෙනවා. ඒක ගොඩක් අය දන්න දෙයක්. නොදන්න කෙනෙක් ඉන්නනම් බෑ. උඩු සිත සහ යටි සිත. එහෙම නැත්නම් උඩු මනස යටි මනස. නේද? ඉතින් මේ යටි සිත සම්බන්ධ කාරණාවලදී ගොඩක් අය දුර්වලයි. ඒගොල්ලෝ දන්නේ නැහැ යටි සිත හරියට පාවිච්චි කරන්නේ කොහොමද? යටි සිතේ බලය යොදාගන්නේ කොහොමද ජීවිතය ජයග්‍රහණය කරන්න මේ වගේ දේවල් වලට. අන්න එතනදී අපිට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. අධ්‍යාත්මිකත්වයේ සම්බන්ධ අධ්‍යාත්මික කාරණාවල් තියෙනවා. ඒවත් මම ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතුවෙන දවසක මට ඔයගොල්ලන් එක්ක ලංකාවේ ඉන්න අපි හිතමු උදාහරණයකට නුවන් රාජපක්ෂ මහත්මයා තවත් චරිත ඉන්නවා. මේ වගේ අය සම්බන්ධව ඒ අයත් එක්ක වැඩසටහනක් කරන්න පුළුවන් වුණොත් මම ඒකත් ලබා දෙන්න උත්සාහ කරනවා. අනිවාර්යයෙන් මේ දේ කරනවා. මොකද මේ channel එක හරහා ජීවිතේට යහපත් දෙයක් ඔයගොල්ලන්ට ලැබෙන එක මම කලින්ම සඳහන් කරපු නිසා. ඉතින් channel එකත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලන්ට කරන්නේ subscribe කරන්න විතරයි තියෙන්නේ. ඉතින් එහාට ඔයගොල්ලන්ට වීඩියෝ ඔබට ලැබෙයි. අනිවාර්යයෙන්ම උදෑසන වරුවේ පොසිටිව් තෝට් එකක් මම ලබා දෙනවා. ඒ වගේම දහවල් කාලේදී මට හැකියාව තිබ්බොත් මම ඒක ලබා දීම කරනවා. රාත්‍රී කාලේදී ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ලබා දීම කරනවා. යම් කෙනෙක් යම් ආකාරයක මානසික ප්‍රශ්නයක් ඉන්නවා නම් එයා මේ channel එකට දාන්න, නැත්නම් මගේ WhatsApp number එක තියෙනවා, අපේ group එක තියෙනවා. ඒකට දාන්න, ඒකට දාලා මේ channel එක හරහා උත්තරේ ලබා ගන්න උත්සාහ කරන්න. එයාගේ නම් ගම් අපි සඳහන් කරන්නේ නැහැ. පොදුවේ උත්තරයක් ඉදිරියට ලබා දීම කරනවා. එහෙනම් මම නැවතත් හැමෝටම ආරාධනා කරනවා channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ channel එකේ හරය අරමුණ ගැන ඔයගොල්ලෝ දන්නවා. මේ channel එක ගත්තොත් කිසියම් ආකාරයක දේශපාලනයකටවත් වෙනයක් ආගමික දෙයක් ප්‍රොමෝට් කරන්නවත් නෙමෙයි. සාමාන්‍ය YouTube නාලිකාවක් ජීවිතය හොඳ පැත්තට ගන්න උත්සාහ කරනට ලබා දෙන
අත්උදව්වක්. එහෙනම් මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ කෙටි වීඩියෝ එක ශ්‍රවණය කරලා මේ channel එක සම්බන්ධව යම් දැනුමක් ලබා ගැනීම සම්බන්ධව. එහෙනම් අද දවසේදී ජූනි මාසේ 8 වෙනිදා අද වැදගත් දවසක්. අද ඉරිදා දවසක්, බොහෝ අය නිදහසේ ඉන්න දවසක්. ඔයගලන්ගේ සිරුරේ ශරීරයේ දැනීම් වලට අවධානය තියාගෙන ඉන්න ඔයගලන්ට ප්‍රබල වෙනසක් දැනෙන්න පුළුවන්. යම් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් මොකද්ද මේ සිරුරේ දැනීම් වලට අවධානය තියාගන්නවා කියන කාරණාව. ඉතින් දන්නෝ දැනති. දන්න අය දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒ සම්බන්ධව මම වීඩියෝ එකට අරගෙන එන්නම්. අපේ ශරීරයේ තියෙනවා කොටස් හිස සිට දෙපතුල් දක්වාම ශරීර කොටස් තියෙනවා. ඒ වලට අවධානය තබා ගැනීමෙන් ගැඹුරු හුස්ම අරගෙන ඉන්නකොට අපිට යම් යම් කම්පනයන් දැනෙනවා. ඉතින් ඒ තුලින් අපිට ඉන්න තැනින් ලොකු තැනකට එන්න පුළුවන්. ජීවිතේ අපි හොයන දේ අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මෙතෙක් කල් යම් දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් මම කියන්නේ නැහැ ඒවා ඔක්කොම එකවර අයින් කරන්න කියලා. නමුත් පිරිසිදු මනසක් සකස් කරගෙන පිරිසිදු ස්ථානයක් සකස් කරගෙන මාත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න පටන් ගන්න. මමත් මගේ බෙරිඳත් බලාපොරොත්තු වෙනවා වීඩියෝ පාට ඔයගලන්ට අරගෙන ඇවිල්ලා ධනාත්මක විදියට ධනාත්මක චින්තනය ඊටත් එහා අධ්‍යාත්මිකත්වය මේ කියන කන්සෙප්ට් මේ කරුණු අපි කොහොමද සාමාන්‍ය ජීවිතේ යොදාගන්නේ කියන එක සම්බන්ධව. එහෙනම් නැවතත් හැමෝටම ස්තුතියි කෙටි වෙලාවක් අරගෙන මේ වීඩියෝ එක ශ්‍රවණය කිරීම සහ බැලීම නරඹීම සම්බන්ධව. එහෙනම් අද දවස අද ඉරිදා ශ්‍රී ලංකා වෙලාවෙන් ගත්තොත් දැන් හරියටම උදේ 7 පහුවෙලා තියෙන 7:30යි 7:28යි උදේ 7:30යි. අද දවස නිදහස් දවසක්. අද නිදහසේ ඉන්න අයට මම ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේදී යම් කෙනෙක් රැකියා කටයුත්තකට යනවා නම් ඒ රැකියා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මම විශ් කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත වෙන කට්ටියට මම කියනවා ඔයගලන්ට මේ අධ්‍යාපන කටයුතු හොඳින්ම කරගන්න පුළුවන් දවස අද දවසයි. ඒ කටයුතු නිදහසේ කරගන්න ඔයගලන්ට ශක්තිය ධෛර්යය ලැබෙන දවසක්. විශ්වයේ ආශිර්වාදය ලැබෙන දවස අදයි. ඉතින් නැවතත් තව දුරටත් කියනවා නම් නිවෙස් වල රැඳිලා ඉන්න අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ වගේ අයියලා අක්කලා අම්මලා තාත්තලා නැන්දලා මාමලා දූ දරුවෝ මේ හැමෝටම විශ්වයෙන් ආශිර්වාදය ලැබෙන උතුම්ම දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනාවක් එක් කරනවා. අද දවස හොඳින් ආරම්භ කරන්න. ඊයේ දවස අමතක කරන්න. අතීතයට සමුදෙන්න. නමුත් අතීතයත් එක්ක අතීතයට ආදරය කරන්න. අතීතයට වෛර කරන්න එපා. අතීතයට ආදරය කරලා අතීතයත් එක්ක ඒකාත්මික වෙන්න. ඒ කියන්නේ අතීතය වර්තමානය මේ අතර යම් පරතරයක් තියෙනවා. මේ ගෙවිච්ච කාලයට මේ ගෙවිච්ච කෙටි කාලයට සහ මේ අතීතයේ ඊයේ දවස ඒත් එක්කම ඊට කලින් දීර්ඝ අතීතයේ මේ කියන සියලුම අතීතයට සමුදෙන්න. නමුත් වෛර කිරීමකින් තොරව ඒකාත්මික වෙන්න ස්තුති කරන්න. ඒ ස්තුතිය තුළ මේ මොහොත ආරම්භ කරන්න. ගෙවිච්ච හැම මොහොතකටම ස්තුති කරන්න. ලබන හැම අලුත් මොහොතක්ම අලුත් මේ මොහොතක්. ඉතින් මේ මොහොත තුළ ඉඳමින් ඔයගලගේ ජීවන ගමන ආරම්භ කරන්න. ඉදිරියට යන්න. අතීතයට සමුදෙන්න. වර්තමාන තුළ පිහිටන්න. අනාගතය ගැන දුක් වෙන්න එපා, වොරි වෙන්න එපා, කනගාටු වෙන්න එපා. මේ මොහොතේ රැඳී ඉඳමින් මේ මොහොතේ විඳින්න, උපරිම විඳින්නවා. මේ මොහොතේ වීඩියෝ එක බලනවා නම් උපරිමේ වීඩියෝ එක බලන්න. මේ මොහොතේ කැම කනවා නම් ඒ කරන දේ සිහියෙන් කරන්න. වෙනත් කාර්යයක් කරනවා නම් ඒ දේ සිහියෙන් කරන්න. බලන්න ප්‍රතිඵල මොනවද කියලා. ඉතින් තවත් දුරටත් කියනවා නම් ඔයාලගේ මේ මොහොත සුබදායි මොහොතක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගලන් තුල තියෙන පැරණි ශක්තිය ඉවත් වෙලා නව ශක්තිය ජනනය වන නව ශක්තිය නිෂ්පාදනය වන දවසක් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයගලගේ ප්‍රාණ ශක්තිය නැත්නම් ජීව ශක්තිය තවදුරටත් වර්ධනය වෙලා නැවුම්ම සුබවාදී සර්ව සුබවාදී දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද හොඳට ගත කරන දවස. ඔයගලන්ට අදත් වීඩියෝ පටයක් ලැබේවි. ඉතින් ඒ ඔස්සේ යම් පිළිතුරු ලැබේවි. විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක උපදෙස් නොවන විසඳුම්. මනෝවිද්‍යාත්මක උපදේශනය අපි මනවතත් කියන උපදෙස් ලබා දීමක් කරන්න බෑ. මනෝවිද්‍යාත්මක උපදේශනය ඒකත් ලැබෙනවා. එහා සම්බන්ධව මේ සමාජයේ ඉන්න මේ ක්ෂේත්‍රයේ ඉන්න මටත් වඩා දැනුම තියෙන අයත් එක්ක තවත් වීඩියෝ වට අරගෙන ඉන්න මම උත්සාහ කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ජය වේවා. ජය වේවා.